නමෝ බුද්දාය. පින්නතුනි අපි ඔයාලට මීට කලින් වීඩියෝ එක අපේ කුරක්කන් කැඳ දන්සලේ දිනපතා ලබා දෙන කුරක්කන් කැඳ දන්සලේ මේ කැඳ බෙදෙන බොයිලරය ගැන අපි ඔයාලට විස්තරයක් ගෙනාවා බලපු අය දන්නවා. එතකොට මේකේ විශේෂ සිද්ධියක් තියෙනවා. ඒක පෙන්වන්න අපි ඔබට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඒ තමයි මේ කුරක්කන් කැඳ බොයිලරුව නිර්මාණය කරේ කුරුණෑගල ස්පෙක්ට්‍රා කියන ආයතනය. මේකේ විශේෂත්වය තමයි මේක නිර්මාණය කරේ කතා කරන්න බැරි කතනාබාධිත තරුණයන් පිරිසක් අතින්. අපි මේ මෑතක අඟුලිමාල සෑයේ දින 3ක දන්සලක් ලබා දුන්නා. එතකොට අපි කුරුණෑගල හරහා වඩිද්දි ඒ ස්පෙක්ට්‍රා ආයතනයට වැඩම කළා. මොකද ඒ ආයතනයෙන් තමයි අපි බොයිලර් දෙකක් මිලදී ගත්තේ දන්සලට. එකක් කුස්සිය උණු වතුර ලබා ගන්න ඒකොල්ලෝ ගාව තියෙන බොයිලරුවක්. ඊළඟට මේ කැඳ හදන්න කැඳ හදලා කැඳ එක බෙදන්න අපිට ක්‍රමයක් තිබුණේ. අපි ජොග් වල බෙදන්නේ. ඒතර ඒ ජොග් වල බෙදනකොට අපිට ගැටලු කිහිපයක් තිබුණා. එකක් තමයි කැඳ එක නිමෙනවා. ඊළඟ එක තමයි කැඳ එක හරි විදිහට කලවම් වෙන්නේ නැහැ. මොකද මේකට වර්ග 10ක් දානවා. රට කජු, මුද්දරස් පලන් ඒ වගේ ඒවා කලවම් වෙන්න ඕන. එතකොට ඒ කලවම් කරගන්න අවශ්‍ය නිසා ඒ ඔක්කොටම ගැලපෙන විදිහට අපි ස්පෙක්ට්‍රා ආයතනයට යෝජනා කරා අපිට බොයිලරුවක් හදලා දෙන්න කියලා. ඒ අය මේ දන්සල වෙනුවෙන්ම මේ බොයිලරෝ නිර්මාණය කරේ. එතකොට මෙතනින් මෝටරයක් තියෙනවා පුංචි. ඒ මෝටරෙන් තමයි මේක ඇතුළේ සම්පූර්ණ කැඳ එක කලවම් කරන්නේ. එතකොට මේකේ කැඳ ලීටර 200කට වඩා මේකේ ධාරිතාවය රඳවන්න පුළුවන්. එතකොට මේක ඇතුළට දාන කැඳ එක සම්පූර්ණයෙන්ම ඇතුළේ කලවම් වෙනවා. සහ මේකේ විශේෂත්වයක් තියෙනවා. පැය කිහිපයක් මේකේ උණුසුම රඳවලා තියන්න පුළුවන්. මේක තනිකරම සුදු යකඩ. එතකොට අපේ බෙදන ළමයිට ගොඩක් ලේසියි. මෙතන කරාම දෙකක් තියෙනවා. මේ කරාම දෙකෙන් කැඳ එක ඕනම කාර්යබහුල වෙලාවක ඔයන ඕනම පිරිසකට බෙදන්න පුළුවන්. ඉතින් මේ කතනාබාධ තරුණයන් අතින් නිර්මාණය වෙච්ච මේ නිර්මාණය අපි ඔබට පෙන්වන්න කල්පනා කරේ. මොකද අපේ රටේ ගොඩාක් ඉන්නවා තරුණ ප්‍රජාව රැකියා නැහැ කිය. ඉතින් ඒකට ඒ අභියෝගයේ ජය අරගෙන ඒ තරුණයන් එතන මං හිතන්නේ 12 දෙනෙක් වගේ හිටියා. ඉතින් ඒ අය ගොඩාක්ම දක්ෂ විදිහට ඒ නිර්මාණ කරනවා. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් කුස්සියේ තියෙනවා අපි උණු වතුර ලබා ගන්න බොයිලරුව. ඒක අපි ගිහිල්ලා බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට පින්වතුනි අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ දන්සලේ කුස්සියට මේ කුරක්කන් කැඳ හදන කුස්සිය. එතකොට මේ තමයි අපි කියපුවා අනිත් බොයිලරුව. මේකෙන් තනිකරම වෙන්නේ උණු වතුර තමයි මේකෙන් ගන්නෙ. එතකොට මේක ඇතුලේ වතුර ලීටර් 50ක් රඳවන්න පුළුවන්. එතකොට මේ පුංචි දර කෑල්ල ටිකක් දාලා මේක මේ අවුල ගන්න පුළුවන්. එතකොට මේක දර විතරක් නෙමෙයි පොල් කටු හෝ වේවා ඕනම දහණය වෙන මේ ද්‍රව්‍යයක් දාලා වෙල මේක පත්තු කර ගන්න පුළුවන්. පොඩි දර ප්‍රමාණයකින් අපි ගත්තොතින් මේක පත්තු වුණාට පස්සේ විනාඩි 12ක් වගේ කාලයක් ඇතුළත මේ වතුර ලීටර් 50 රත් වෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේ මීටරයක් තියෙනවා. මේ මීටරෙන් අපිට වතුර එක කොච්චර රත් වෙලාද කියලා බලා ගන්න පුළුවන්. දැන් මෙහි නම් බණ්ඩාරල පැත්තේ මේක 90ට, ඒ කියන්නේ අංශක 90ට එනකොට වතුර එක උණු වෙලා. ඒ කියන්නේ මේ 100% මේ නටන්න පටන් අරගන්න නටන උණු වතුර මේක 90ට එනකොට අපිට ගන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ තියෙනවා තඹ කොයිල් එකක්, දඟරයක්. එතකොට මේ තඹ දඟරය ඇතුලේ තමයි වතුර ලීටර 50 රඳවගන්නේ. එතකොට මේ තියෙන කරාමේ මේ කරාමෙන් අපිට මෙතනින් උණු වතුර ටික ගන්න පුළුවන්. එතකොට මේක ගොඩාක්ම පහසුයි. ඉතින් මේක මම විශේෂයෙන් පෙන්වන්න හේතුව අපි අර කලින් පෙන්නපු බොයිලරුවත් මේ බොයිලරු දෙකම ඒ ස්පෙක්ට්‍රා ආයතනයේ නිර්මාණය කරපු නව දේශීය නිෂ්පාදන. ඉතින් එතන තමයි අර මම කියපු අර කතනාබාධිත තරුණයන් 12 දෙනා වැඩ කරන්නේ. ඉතින් ඒ අයත් මේවට දායක වෙනවා. ඉතින් ඒ නිසා අපි මේක ඔයාලට පෙන්වන්න හිතුවේ. මොකද අපේ රටේ කතනාබාධිත ප්‍රජාව කුවට පස්සේ ගොඩාක් තැන් වලින් සැලකිල්ලක් නැහැ. ඒ අය දක්ෂ නැහැ කියලා. නමුත් ඒ අය ගොඩාක් දක්ෂයි. ඉතින් ඒ දක්ෂතාවය අපි S2කට දැක්කා. අපි පහුගිය දවසක ස්පෙක්ට්‍රා ආයතනයේ හදිසියේ වැඩම කළා. ඒ වැඩම කළාට පස්සේ ඒ තරුණයන්ගේ දක්ෂතාව අපි S2කේම බලාගත්තා. ඔයාලටත් දැන් බලා ගන්න පුළුවන්. ඒ අයත් එක්ක අපි ස්පෙක්ට්‍රා ආයතනයට ගිහිල්ලා අදහස් වමාරු කරගත්තේ කොයි ආකාරයෙන්ද කියලා.
ගුලියා පිටිය. ඒක දවසින් අද යනකොට හිතයි ඉස්සර කරේ.